African and a Western, nah, nah. Can you be my best friend, nah? This ain't struggle, nah, build no rest. ඩිස්කවුන්ට් සීන් එක පටන් ගමු අඩෝ මොකද්ද මේකට කියන්න මට අමතකයි මිස්ට්‍රි ෂොප් එකෙන් පටන් ගමු ලක් එක 90 වෙන් අතර කරන්නද ගියාංකෝ හරි 70න් ඇති කියලා හිතුනේ නැත්තම් 90න් 99න් විතර නතර කරලා මේ ඔක්කොම ගන්නවා තීරමක් නැහැ නේද එහෙම අම්මට සිරි එක් ගමු පටන් ගත්ත වෙලාව ඉඳන් ගැනිල්ලක් තමයි තියෙන්නේ ඕපන් අඩෝ මේක මතක මේක මං හිතන්නේ මේක මැජික් කියුබ් තිබ්බ මට හරියට මතක නැහැ අඩෝ මේ ඇලෝකාඩෝ ආව අඩේව් ඊට පස්සේ මේක ඩයමන්ඩ් 71යි මේක නම් පාඩුයි ගන්න එක වැඩක් නැහැ නේ බලමු මෙතන තව මොනවද මට ගන්න තියෙන්නේ මේ මොනවාද බා UMP එනේ UMP මගේ අපි මේ ඉමෝට් එකක් ගමු නිකන් ෆන් එකට වගේ 71කට නෙවත් තියෙන්නේ ඒකින්ද නිකන් ෆන් එකට වගේ ගමු මේක නම් වැඩක් නැහැ ඒක හරියන්නේ නැහැ ඒක නිකන් ක්‍රිකට් ගන්න තියෙන අපි ස්විච් කරලා බලමු එහා පැත්තට ස්විච් එකේ තියෙන මේ කාඩ් ටික ගමු ඒ කාඩ් ටික ගත්තා කස්ටම් කාඩ් නම් ඕනේ නැහැ නේ ඉතින් මට හම්බෙනවනේ ඊට පස්සේ මේක මේල් එකට ෆීමේල් එකට මේක මේල් හරි අපි ඒකත් ගමු හරි බොයිස් අපි මේ බන්ඩලත් ගත්තා ඊට පස්සේ මෙතන කෝබ්‍රා එකක තියෙනවා මේක ඒක නේද ඔව් ඒක ඉවෝ බොක්ස් තියෙන්නේ ඒව වැඩක් නැහැ ඊට පස්සේ මේක අතර නැහැ එතන ගියාට මේකේ ගන්න දෙයක් නැහැ බය අතර මේක තියෙනවා නේ මේක හොඳයි ඒක ගමු ඊට පස්සේ මෙන්න මේක දෙනවා ඉතින් මේක නම් මට ඒ තරමට සෙට් නෑ බං මෙන්න මේක මේ කිට් එක මේ බලකෝ ඒක හරියන්නේ ඒක ගන්න නෑ ඉතින් ඒක අතහැරලා දාමු ඒක අපි ආපු මම මේ පාරේ ඉවෙන්ට් මොකුත් කම්ප්ලීට් කරේ නෑ වා ඒ ටික කරන්න ඕන හරිද ඒක අපි ලයිව් යනවා මචං 3 6 7 9 වගේ යනවා ටික ඉතින් වෙලාව පොඩ්ඩ වෙනස් වෙනවා මේ 3 කිව්වට තමයි කරලා 3:00 4 වෙන්න පුළුවන් 5 වෙන්නත් පුළුවන් ඊට පස්සේ 7ට ලයිව් එක කිව්වා 7:00 වෙන්න පුළුවන් 8:00 එහෙම පොඩ්ඩක් තියෙනවා හරි කොහමද ඒ අතරේ ලයිව් එකක් යනවා මගේ ඉතින් ඔයාලට ඒකට සෙට් වෙන්න පුළුවන් හරි අපි යමු බං ඊට පස්සේ අපි යමු ෆේරඩ් වීල් එකට අපි අලුතෙන් ඇවිල්ලා ඇනිමේෂන් එක ගමු ඇනිමේෂන් එකක් තියෙනවා අලෝ මේ අර මචං මේකට තමයි කියන්නේ අර ඉස්සර දුට්ටු කැමුණු කාලේ තිබුණේ අර බයික් රේස් පැද්දානේ හරිද උඹලා ඒව දන්නේ හරිද ඇත්තටම ෆ්‍රී ෆයර් උඹලා ගැව්වට දන්නේ නැහැ නේ දුට්ටු කැමුණු කාලේ තිබුණා මචං අපි බයික් රේස් පැද්දා මචං ඒ බයික් එක තමයි මේක අර මම් පැද්දක නෙවෙයි මම් පැද්දක මචං මීට වඩා ගැම්මට තිබුණා දැන් මේක මේ නිකන් නෝමල් එක හරි මේකින්ද ඒක ගැන වැඩි හිතන්නත් එපා මේ උඹලා ගනිලා හරිද මේ ගන්න කැමති නම් ගනින්න හරි බයිස් අපි මේක කරකල බලමු එකෙන්ම ගන්න හිතන් හිටියේ මං ඒත් මං එපා කියලා මැසේජ් එකකුත් දැම්මා. ඔව්වා නිකන් එකෙන්ම අරගෙන ඊට පස්සේ මට එපා වෙනවා බා. ඊට පස්සේ මේ ඩයමන්ඩ් වලට කරන්න දෙයක්වත් නැහැ. මල මගුලයි. ඒක තමයි අපේ ලයිව් එකේ මචං ඔයාලට මේ gift දෙනවා මචං හැම ලයිව් එකකම වගේ ඔයාලට මේ අම්මාම giveaway දෙනවා. කියන්නේ gift දෙනවා කට්ටියට. ඉතින් ඔයාලට ඒවා සෙට් වෙන්නත් පුළුවන්. ඉතින් ලයිව් වලට සෙට් නැහැ දන්නවා. ඉතින් ඒක ආන්න දැක්කනේ. අඩු අපි ඒ කාලේ රේස් පැද්ද බයික් මචං අපිට කලින් දෙන්න ඕන අන්තිම වෙනකම් මචං එහෙම ඉන්නේ. ඔයාලගේ දැනුවත් වෙන්න හරිද? ඔයාලා මන් දන්නවා ඔයා දැනුවත් නැහැ කියලා. ඒ එහෙමයි මචං. අපිට මචං අනිවාර්යෙන් මට තැන තියෙනවා මචං. මේක පොතේ හැටියට යන්නේ බා. හරි මේ පොතේ හැටියට යන විස්තර හරි දැන් මම මේ අනිත් ඒවා අන්තිම වෙනකන් ඉඳලා ගන්නවා මට තේරුමකුත් නැහැ නැත්තම් මේ ඩයමන්ඩ් වලට කරන්න දෙයක් නැති නිසා හරි නැත්තම් මම කෙලිම ඇනිමේෂන් එක අරගෙන පාඩුවේ නිකන් ඉන්නවා මට වැඩක් නැහැ නේ බං එහෙම ඒකයි දැන් ඇනිමේෂන් එක අපි ඕම ගමු අපි ඇනිමේෂන් එක මේ අන්තිමේට බලමුනේ හරි අන්තිමේට ඇනිමේෂන් එක බලමු ඊට පස්සේ මචං අපි ෆේරඩ් වීල් එකේ මචං අපි ගමු අපේ M4A1 එක අරගෙන මැක්ස් කරලා දාමු M4A1 එක අපි මේ වෙපන් මේවා ටිකක් අයින් කරමු මේ වැඩක් නැහැ නේ වෙපන් බොක්ස් මට මොකද ඒ තරම් මට වෙපන් නැහැ මගේ account එකේ වෙපන් තියනවානේ ලක්ෂ 10යි තව දෙක්කුයි වෙපන් ඒ කාලේ account ආ මෙව්වා උඹලට ඉතින් ඔය පිළිගන්නේ විශ්වාස කරනවා නම් විශ්වාස කරපන් නැත්තම් මට වැඩකුත් නැහැ ඒනට ඇත්ත කතාව ඒකයි හරිද එහෙමයි බං අපේ account තියෙන්නේ මේ account හැදුනේ අපේ අත්වල බං ඉස්සර මමනේ මොකද මම තමයි ඔය ගේම් එක ඩිසයින් කරේ මේ ෆ්‍රී ෆයර් කියන එක ඔයාලා ඒවා ඉතින් මම දන්නවා කවුරුත් ලංකාවේ ඔයාලට ඇත්ත කතාව කියන්නේ නැහැ මොකද එහෙම කියන්නේ නැහැ මචං කවුරුත් ඒක උනාට ඇත්ත කතාව බං ඒකයි උඹලට දවසක ඔව තේරෙයි හැබැයි දාට උඹලා පරක්කු වැඩි වෙයි කරන්න දෙයක් නැහැ හරි අපි ඕල් එකක් ගත්තා මේ උගා එවනම් බිමි බලපං ටිකක් අර
මේ අර මොකාද බං අර බෙන්ටන් එකේ හිටිය ගිනි කසයනේ. උගේ වෝල් එකට මචං ඔය. හරි ටක් ගාලා දුන්නා නම් අපි අරගෙන මොකක්ද ආවේ? අපෝ. හරි වයිස් අපි ඒක ගත්තා. අපි ඒක මැක්ස් කරමුද අන්තිමේට මැක්ස් කරමුද මේකත් ගන්න තියනවා තව. අපි මේක ගන්න කලින් මැක්ස් කරලා ඉමුනේ. හරි අපි යම් මචං වෙපන් එක මැක්ස් කරන්න යන්. වෙපන් එක මැක්ස් කරන්න මචං අපි මේ වගේ ඉස්සලාම් පොඩ්ඩක් මේ මොන වගේද මේ පොඩ්ඩක් මේ ඩයමන්ඩ් තියනවට කන්නේත් නැතුව කූපන් දාලා පොඩ්ඩක් වැඩේ ගොඩ දා ගන්න බලමු ටිකක්. හරිද? 700 කූපන් නේ ඕන. මේ 700 කූපන් වල ගන්න දන්නේ නැත්නම් මේ ගැන ඒක අනිවාර්යෙන් අරගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. මේ ඩයමන්ඩ් 2000ට වැඩි දේවල් කරනවා නම් ඔයාලා 700 කූපන් එක ගන්න. ඒ කියන්නේ ඔයාලා ඩයමන්ඩ් 2000ක මොනවා හරි ගත්තොත් ඔයාලට ඩයමන්ඩ් 700ක් ෆ්‍රී. ඒ කියන්නේ 700ක ඩිස්කවුන්ට් එකක්. ඉතින් අකෝ ඩයමන්ඩ් 700ක් ඩිස්කවුන්ට් කරනවා කියන්නේ එහෙනේ ආතල්නේ බා. යාරකේ මොකද්ද මන් දන්නෙත් නෑ මොකද්ද කියලා. මේ මොකද්ද මේකනේ. අරගේ මොකද්ද බං මේ ඔව් ඒක බලලා ගමු නැත්තම් මම වෙන එකක් ගන්නවා. මම දන්නවා මේ ඒ තරම් මට මේ භයානක මේ හැකියාවක් තියෙනවා මේ තියෙන එක නේද වෙන එකක් ගන්න. M41 එක දැක්කනේ මම අරක M41 නෙවෙයි නේද එතකොට තිබිලා තියෙන්නේ මේ මොකේද අපේ මේක නේද? මේක නෙවෙයිද බං? හදිස්සියට මම මේක අරගෙන මේක නෙවෙයි වුණොත් මාළ මගුලක් වෙන්නේ. ඒක එකකෝ ඒකේකද බලන්නේ කොහෙන්ද බං? මේ දෙක මේක වගේනේ බං මට පේන්නේ. ඒක මේකක් තමයි නේද බං? නෑනේ. නෑ මේකේ තියෙන්නේ මචං මේක V අකුරක් නෑ. අඩු මට ඕක පැටලෙනවා බං. ඕකේ මන් දන්නවා ඕකේ යටින් ඇති ලස්සනට රම මේ ඕක බලලා ගන්න. ඒ වුණාට මචං මේ මට ලැජ්ජයි එම ගන්න. මේ බලපන් ඉතින් ඒක හොයා ගන්න බෑනේ බං මට. වට ටීක් සපුමල් කුමාර කිව්වා අඩේ ඒක කොහොමද බං හොයාගන්නේ? මෙතනින්ම තමයි ගන්න. මෙතන මේ හරි බං. උඹලා හිතාවේ මම නිකන් මම රංගපෑමක් කරේ මචං අර වීඩියෝ එකේ වෙලාවදී මෙන්න මේක තමයි මචං බොක්ස් එක හරිද? මේ බලන්න දැන් මේ උඹලා හරි උඹලා දන්නවන්නේ බයි ඉතින් මේක මේ මොඩි කොයි කියලා හරියන්නේ නැහනේ. මේ කොහමරි මචං මේ ඩයමන්ඩ් මේ බර ගානක ඩිස්කවුන්ට් වැටෙනවා මචං මේ ඔයාලා කූපන් එක කොටෝ වැටෙනවා. ඔයාලා ඩයමන්ඩ් 2000ට වැඩි ගන්නවා නම් ඩයමන්ඩ් 700ක් ඔයාලට අඩු වෙනවා නිකම්ම. උඹලා 900යි නෝ ඔකත් නෙමෙයි. උඹලා දැන් ඩයමන්ඩ් ගාන 1350යි. උඹලා 2000 වෙන්න ඕන. උඹලා 2000 උන්නේ නැහැ මේ. උඹලා 1850යි. 2000 නෙවෙයි වෙන්නේ 1300 වෙන්නේ. ඒක පට්ට වාසිනේ බා. ඩයමන්ඩ් 2000ක් නැතුව 1300 අපිට ඒක ගන්න පුළුවන්. ඒකින්ද එහෙම අනිවාර්යෙන් ඔයාලත් ගන්න. මොකද ඔයාලා මැක්ස් කරනවා නම් එහෙම ගන්න. මං හිතන්නේ මේක ලොකු ගාණක් යන්නෙත් නෑ එතකොට. ඒකින්ද ඔයාලට ලස්සන මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලා ඒ විදිහටම කරන්න. මොඩෙක් වෙන්න එපා හැමදාම. හරි අපි තව ටිකක් අරන් යන්නේ. තවත් කූපන් තියනවද නෑනේ? හරි කූපන් ඉවරයි මගේ. කූපන් නෑ බම් මට. කූපන් නැති එකේ දැන් මම අතනින්ම කරලා දාන්න. මේක බොක්ස් ඕපන් කරලා හරියන්නේ නෑ. හරි බොයිස් අපි යමු මේක මැක්ස් කරන්න. හරි අපි යමු මැක්ස් කරන්න. අපි යමු ලෙවල් 2 එකට දාමු. තාබුම් මේක මොකද්ද වෙන්නේ? කිල් මේකයි මේකේ මචං මේ ලෙවල් 1 එකේදී රීලෝඩ් ස්පීඩ් එකක් අඩු වෙනවා දෙකේදී. උඹලා ඔය ඉතින් දන්නවා ඉතින් ඔවා කියලා වැඩකුත් නෑ බං. තීරුමක් නෑ මේකේ නිව් ලුක් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මචං මේකට ගිහපුවාම ෆයරින් ඉෆෙක්ට් එක හිට් ඉෆෙක්ට් එක හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ මේ ඩබල් ඩැමේජ් එනවා. ඊට පස්සේ මේකට ගිහපුවාම ෆයරින් ඉෆෙක්ට් එකයි මේ කිල් ඉෆෙක්ට් එකයි. ඊසි බාන්ක් ඊට පස්සේ මචං ලෙවල් 6 ගිහපුවාම වෙන්නේ මේ මොකද්ද? මේක වෝල් වලට මං හිතන්නේ වෝල් වලට ඩැමේජ් මම ඒ වගේ දැක්කේ. හරි අපි මේක දාන්න මචං ඉතුරු ඩයමන්ඩ් ටික දීලා දාමු. ඩයමන්ඩ් 5000ක් යනවා. අපි ඒක දීලා මේක මැක්ස් කරලා දාමු. ඕකේ අපි ඒක මැක්ස් කරා. ඉමෝට් එක අපි ගමු. ඉමෝට් එක බලමු. රෝමන් රේජ් කී ඉමෝට් එක නේද? හරි වොයිස් එක නිකන් රෝමන් රේජ් වගේ සීන් එකක් තියෙන්නේ අර
හරි ඊට පස්සේ මචං අපි යමු මේ මොනවාද මේ ඉන්කියුබේටර් එක කරකණ්ඩ යන් ඉන්කියුබේටර් වලින් මචං අපි කරකලා ගමු අපේ තොම්සන් එක නේද මේ තොම්සන් එක නේද ඔව් තොම්සන් එක මේකේ තියෙන මචං ඩැමේජ් එකයි ඇකියුරසි එකයි මේක රේන්ජ් එකයි ඒක ආර්ම් එක තිබ්බත් අර වදින්න බා ඒක ඊට පස්සේ මේක ඩැමේජ් එකයි මේක නම් ෂුවර් නෑ මේකෙන් අර මම හෙඩ් ඇයිඩ් කිරක ෂුවර් නෑ මොකද අර මේ මේකෙන්ද කොයිද උරවා මම අර ඉස්සර MP40 එක හැබැයි දැන් නම් ෂුවර් නෑ කොහොමද දන්නේ මම හරියට දන්නේ නෑ ඒක නම් බ්ලූප්‍රින්ට් මෙතන මට එක්ස්චේන්ජ් කරන්න නැද්ද බා නේ දෙකයි තියෙන්නේ ඊට පස්සේ මචං මෙතෙන් ගියපුවම ඩැමේජ් එකයි රේන්ජ් එකයි ඒක නම් වැඩි වැඩක් නෑ මේක තමයි ඉතින් හරි අවුලනේ අපි ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක ගමු කොල්ලෝ මේ බලගන්න හිත කඩලා ගන්න හරි ඔම්බලා ගනින් ඩයමන්ඩ් එකක්වත් යන්න තු ගන්න විදිය මේ අවදා පොතේ තියෙන දේවල් උඹලා දන්නේ නැහැ නේ උඹලා පොඩ්ඩ ඉගෙනගෙන ඉඳපල්ලකෝ උඹලා දන්නේ ෆ්‍රී ෆයර් හරි ඕම් බලපන් ගන්න විදිය බලා ගනින් 1 2 3යි තුනක් කරකලා මචං 5 ස්පින්නක් දුන්නා මොකක්ද දන්නවද වෙන්නේ බලා ගන්න ඕම් බලා ගන්න බලා කියනකන් ඉන්නු හරිද එහෙම මොකුත් වෙන්නේ නැහැ එහෙම ඉතින් එන්න දා කිව්වා ඔයා හිතුවට මේක මං හැක් කරලා කියලා නෑ එහෙම එන්නේ නැහැ හරිද එතන අපි තව 5 ස්පින්නක් දෙන්න ඕන හරිද තව 5 ස්පින්නක් දුන්නාම අර ළඟ නතර වෙන්නේ හරිද පේනවනේ උඹලා හැමතැනම ළඟ තමයි නතර වෙන්නේ හරිද හරි එහෙම එන්නේ නැහැ ඉතින් එහෙම එන්න නම් මේක මේ වෙන ගේම් එකක් වෙන්න ඕනේ මේක එහෙම එන්නේ නැහැ මොකද මේවා ඩයමන්ඩ් කන්න පොඩ්ඩක් ඩයමන්ඩ් චුට්ටක් කන්න හදලා තියෙන ඉවෙන්ට් හරිද ඔයා නිකන් ඒකින්ද එහෙම හැම දෙයකටම මචං එහෙම එයි කියලා හිතන් ඉන්න එපා එහෙම එන්නේ නැහැ කවදාවත් හරිද නැත්තම් මොඩියෝ වගේ one spin trick කියලා කරකයි one spin trick නම් මෙන්න මෙහෙමයි බං හරි බලාගනින්කෝ මෙහෙම කරගුවා එකක් කරකපන් හරිද එකක් කරකපන් හරිද ඒකලා දෙවෙනි එකත් කරකපන් මෙන්න මේ විදියට බලාගෙන ඒත් එන්නේ නැහැ කියලා මම දන්නවා. ඒකල මචං මෙන්න මේක ක්ලේම් කරපන්. ඒකල මචං මෙන්න මේ වගේ ස්පින් තුනක් දීපන් අනිවාර්යෙන් එනවා. ලොවෙත් එනවා. ලොවේ ආයි ඉතින් දන්නවනේ කියපුවාම. ලොවෙත් එනවා මේ ස්පින් තුන ඇතුලේ අනිවාර්යෙන් එනවා. ඔය බලන්න ඔය පළවෙනි ස්පින් එක ඔය විදිහට ඉවර වුණා. හරිද? ඒක ඕකේ කරලා මචං දෙවෙනි ස්පින් එක දුන්නා. බලපන් ඈ. ඕකේ ඒ ස්පින් එක දිහා නේ බලන්න කිය මෙන්න මේක දිහා දැන් බලන් ඉන්න. චකබුම් කියන සද්දෙත් දාන්න ඕන. චකබුම් කියන සද්දෙත් දාන්න කියපන්කෝ. එපා මොන චකබුම්ද බං? අපි ඩයමන්ඩ් දීලා ගමු. පිස්සුද බං? එහෙම එන්නේ නැහැ. හරිද? එහෙම ගන්නව නම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ගන්න පුළුවන්. හරිද? උනාට ගන්න නැහැ. එහෙම එතන පොඩි මේකක් තියෙනවා. ගන්න පුළුවන් උනාට ගන්න නැහැ. හරිද? ගන්න බෝන් නම් මචං. මෙන්න මේ වගේ ස්පින් එකක් දීලා මචං අත් දෙක බැදගෙන ඉන්නවා. හරිද? ස්ටෝන් එකක් ගන්න ඕන නම්. හරිද? ස්ටෝන් එක ගන්න ඕන නම් තමයි ඔහොම ස්පින් දෙන්නේ. නැතුව මේ බ්ලූප්‍රින්ට් ගන්න ඕන නම් මෙන්න මෙහෙම ඔයාලා එන්න ඉස්සලාම ගෝල්ඩ් රොයල් එකට ඒකල මෙන්න මේක ඔයාගාව තියෙන්න ඕනේ. මේක උඩ ටිකක් ටච් කර ඉන්න. ඒකල මචං කෙලින්ම මේකට ඇවිල්ලා මේක උඩ ටච් කර ඉන්න. ඒකල මචං 180 ස්පින් එකක් දෙන්න. ඔයාලට ඩිස්කවුන්ට් නැත්නම් ඒත් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මම අදාළත් යන්නේ නැහැ. එතකොට මචං මෙන්න මෙහෙම කරගිලා මෙහෙම කරගිලා කිසිම දෙයක් එන්නේ නැහැ. හරිද? කිසිම දෙයක් එන්නේ නැහැ. ඊට පස්සේ මචං අපි එහෙම ආපහු පහයි ස්පින් එක දුන්නාම වෙන දේ බලාගනින්. වෙන දේ දැකලා මචං ඔබ පුදුම වෙනවා නියතයි. හරිද? පුදුම වෙනවා නියතයි. බලපන් ඒත් මොකුත් නැහැනේ. කොයිතරම් පුදුමයිද ඔයාලට? මටත් පුදුමයි. හරිද? ඊට පස්සේ මචං ආය අපි ටිකක් වෙලා ටච් කරලා ආය එකක් දෙනවා. ඔව්ව මචං එන්නේ නැති ට්‍රික් හරිද? එන්න ට්‍රික් ඉතින් හැම වෙලෙම කියලා දෙන්න බෑ. ඉතින් මම ඒවා දන්නවා මචං පොතේ තියෙන කොයි වෙලාවෙද එන්නේ කියලා. මොකද බං මේවා මචං අපේ අත්වල හැදුන ඉවෙන්ට්. හරි දැන් මේ මට ඉස්සලා බ්ලූප්‍රින්ට් එපා බං. ඇයි කියපන් බ්ලූප්‍රින්ට් මොකටද? කුමක් සඳහා වැඩක් නෑනේ. බ්ලූප්‍රින්ට්ම නෙවෙයි මචං ජීවිතය. ඔයාලා මචං ඒක ඔයාලා දැනගෙන ඉන්න බ්ලූප්‍රින්ට්ම නෙවෙයි ජීවිතේ. හරිද? ජීවිතය ඇවිල්ලා මචං ස්ටෝන්. ඔයාලා ඒක අනිවාර්යෙන් ඔයාලගේ මනස තුල ඇඳින්න ඕන කතාවක් මේක බා. ෆ්‍රී ෆයර් කියන්නේ මචං ඒක ඔයාලගේ මනස තුල ඇඳුනාම තමයි මචං එන්නේ මේ ඔයාලා බ්ලූප්‍රින්ට් නම් බ්ලූප්‍රින්ට් ඔයාලා දන්නවා එතකොට මොකද්ද වෙන්නේ කියලා. හරිද? දැන් මෙහෙමයි. දැන් ඔයාලට ඕන්න බලා ගන්න ට්‍රික් එක නෙමෙයි මම ගන්න විදිය බලා ගන්න. අපි යනවා මචං මෙහෙම ගිහිල්ලා මේක දා ගන්න. හරිද? ඒකල මචං මේක තියාගෙන ඊට පස්සේ මචං පොඩ්ඩක් නටලා දැන් බලා ගන්න. නෑ දැන් සිරා කියන්නේ බලා ගන්නකො. මේකට ගිහිල්ලා මචං මෙන්න මේකට 10 පාරක් ටච් කරනවා. 10 පාරක් ටච් උන් නැත්නම් කරන්න දෙයක්වත් නෑ. ඒකල මචං
EC මොකද්ද EC කිව්වනේ හරිද ඔව්ව බම් මේ බ්‍රෝ පිස්සුද බං ඔයාලා ෆ්‍රී ෆයර් ගැන ඇත්තට මාත් එක්ක කතා කරන්න ඉන්න එපාවා තේරුමක් නැහැනේ බං උඹලට පුළුවන් ද බං මාත් එක්ක ෆ්‍රී ෆයර් වල හැරෙන්න මම ඒකයි කිව්වේ ගන්නව නම් එහෙම තමයි බං මේ මම ඔයාලා අඩෝ මම හිතුරොත් ටැටු එකක් ගහනවා බං ගැරීන මගේ කියලා ඒ තරමට දන්නවා බං ඒ තරමට දන්නවා මේක වෙන දේවල් උඹලා දන්නේ ඒක මන් දන්නවා උඹලා දන්නේ උනට මන් දන්නවා බං වැඩක් නෑ ඉතින් මේවා කතා කරලා අනේ මන්දා ඇයි දන්නේ මං විතරක් මේ හැමදේම දැනගත්තේ අර එපා වෙලා තියෙන්නේ බං මං විතරක් මේ හැමදේම දැනගෙන මටම වදේවා මේවා ඉක්මනට වට ගන්න පුළුවන් වැඩි ඩයමන්ඩ් ගානක් යන්න නැතුව මටම එපා වෙලා තියෙන්නේ දැන් හිතපන්කො මටම එපා වෙලා කියන්නේ ඉතින් මටම එපා වෙයි වගේ තමයි ඊටු ටික ගන්න කිව්වම හරි තාවර එක මේකයි ඕන හරි වගේ හරි මම දන්නවා බං ගන්න ඕන නම් දාලා බලමු මේකට මේ ස්ටෝන් 6ක් ඕන බං තව ස්ටෝන් 2කුත් ඕන ආය පොඩ්ඩක් නටලෙමු ආය චුට්ටක් නටලා මචං මරේ දැන් නම් එන්න ඕනේ අඩෝ මං හිතුවේ ස්ටෝන් එකක් වතාව කියලා බං අඩේ මොකුත් නෑ කිපංකෝ ජැරින දුව දෙන්න බෑ කියනවද අනේ වරෙන්කෝ ආර වද යන්නේ බං මේක ඊටව ඩයමන්ඩ් දාදායි තියෙන්නේ බං කැරකෙම්න අඩෝ ඉල්ලට කියන්නේ හරි වගේ පැවටුනේ මමයි දැන් ස්ටෝන් එක කරනවා එනවා කියලා මචං කවදාවත් මං කිව්වට විශ්වාස කරන්න එපා එහෙම එන්නේ එමිට මම කියන දේ වෙන්නේ නැහැ මේකේ තේරෙනවනේ මොඩේ නෙමෙයි ඒ වුණාට බ්‍රෝ ගන්නවා නම් මම මෙන්න මෙහෙම සරල වැරගෙන මචං නිකන් ඉන්නවා බා හරිද එහෙමයි බං මම හරිද මේ ස්පින් එකෙන් නෙවෙයි මෙන්න මේ ස්පින් එකේ මුම් මේ ඉන්වයිට් දානනේ මදුව කියන එක පත මූසලේ එක එකයි ඔය එන්නේ නැත්තේ එහෙමෙయ్య හරිද දැන් බලා ගනින්කෝ ගිනි ගොඩක් ආවාඩේ හිතපන්කෝ රෑලා ෆ්‍රී ෆයර් ගහද්දි මචං සීතල හිතුනොත් දැන් ඔන්නෝම ගන්නවා මම හරිද උඹ බලා ගනින් අත් ළඟින් ආයෙනා මම ඕකන් නෙවෙයි ඉතින් ගන්න ගියේ උනාට කමක් නැහැ ඉතින් ඒකක් හරි ආවනේ ඕකේ බ්‍රෝ වැඩකුත් නැහැ ඉතින් බ්ලූ ප්‍රින්ට් නම් වැඩක්ම නෑ මර බ්ලූ ප්‍රින්ට් වැඩක් නෑ බා ඇති අඩෝ ස්ටෝන් නැතුව දැන් මාර කේස් එක වෙන්නේ දැන් මචං ස්ටෝන් ඉන්නේ බලපන්කෝ දැන් ස්ටෝන් එනවා බා අඩෝ ඩයමන්ඩ් ආදායි what the අඩෝ වරෙන් මන්තරේ කිව්වේ ඇයි මන්තරේ කිව්වේ බලා ගන්නකෝ මන්තරේ කිව්වේ බ්‍රෝ පිස්සුද බං ෆ්‍රී ෆයර් මේ මට ඊසි දේවල් බං මේවා ස්ටෝන් අරව මෙව්ව බලා දාන්න රෙද්ද බං මන්තරේ උනත් මද ඒ මන්තරේ නම් කියලා දෙන්න සමාවයක් හරිද මන්තරේ කියලා දෙන්න සමාවයක් තරහ වෙන්න එපා කරන්න දෙයක් නැහැ මන්තර නම් මන්තර මචං හරිද තමට කල්ලා මචං කරන්න පුළුවන් හරිද ඒ වුණාට මචං ඒ හැම වෙලෙම මචං මම හරි මන්තරේ කියලා ඔහොම ස්ටෝන් ගද්දි උඹලට ඇත්තටම ඉරිසියයි නේද ඔවා මචං මන්තර ඔවා කියලා දෙන්නේ හරිද සමාවෙන් අහනවා කිති මම මචං මේවා ගැන මචං ඉතා පුළුල් අධ්‍යයනය කරලා ඉන්නේ ඒකින්ද ඔයාලා මට ඇත්තටම ඒවා ගැන කියලා දෙන්න ඉන්න එපා දැක්කද දැන් මම මෙහෙම කළා මන්තරේ කිව්වා මෙහෙම කරා ඔබලට පේන්නේ නැහනේ මෙහෙම කරන්න PC එකේ මේ දැන් ගේම් එකේ අර ES දෙන තැනට මේ ඔයාලට මේ පැත්තේ මොනිටරේ තියෙන්නේ ඒකට මම කරේ ඒක උඩ තමයි එන්නේ එහෙම මංගාව තියලා මචං මොකද මම ඔයාලා දන්නවනේ මම ඒ කාලේ තමයි මචං පුරුදු වෙත්ත මේ මෙව්වා එක තමයි ශිල්පේ මචං ශිල්ප පිට යවන්නේ නෑනේ ගෑණි වගේ මතක තියාගන්න
හරි අපි යම්බා බොයිස් මේක ගන්න. කොහමද? හැන්තර් කෙනෙක් ඉන්නේ. ඕකේ අපි ගමු ඒක. තිබුංගා. හරි. මම ඒක ගමු ඒක ගත්තා. මේ මොකද්ද මේ? AW නේ. හරි. ඊට පස්සේ බලමු තව ඉවෙන්ට් මොනවා හරි තියෙනවද කියලා. අඩෝ විනාඩි 20 21ක් දැනට වීඩියෝ ගිහලා උඹට තප්පර 21ක් බලලා කියලා ඔබ දාන්න. හරි එතකම මේ ලයිව් chat එකේ මචං සෝරි මේ ලයිව් chat මයි කියවෙන්නේ මේ කමෙන්ට් වල පින් කරලා තියෙනවා මචං ලින්ක් එකක් ඒකටත් ගිහලා subscribe කරලා මචං මේ ඔක්කොම කරපන්. හරි මේවා මචං මිස්ට්‍රි ෂොප් ඒවා මේ top up මේක මොකද්ද? මේක top up මේ මොකද්ද මේ? ඔයෝ කිට්ටම් මන් ඩිසයින් කරලා දෙන්නේද? මේ අර බකමුණ ඇවිල්ලාද බං? නෑනේ බකමුණෙකුත් ඇවිල්ලා. හරි බකමුණ ගමුද බං? නිකන් ඉන්නේ කි. මේ බකමුණගේ ස්කින් එකද බකමුණද? බකමුණ නෙවෙයිද? ගත් ගමු රතු බකමුණ. මං හිතන්නේ මං ගත්තේ බකමුණ නෙවෙයි බං. අඩෝ දානවා. හරිනේ කේ අමාරු. බකමුණ ගන්න තු ඒකට අයියෝ. බකමුණ දැන් ගන්න තියෙන්නේ නේ. ස්කින් එක අයියෝ කවුද මේ මෝඩයා. තීරුවක් නැහැ අවුලක් නැහැ බකමුණ දැන් ගත්තනේ. ආයෙ බලමු මොනවද තියෙන්නේ කියලා මෙතන. ඉතින් මොකුත් නෑ බං ගන්න. අනිත් ඔක්කොම දින මේ টොප් අප් ඉවෙන්ට් අනම්ම නම් තියෙන টොප් අප් ඉවෙන්ට් කම්ප්ලීට් කරන්නේ නෑනේ මම මේව නම් වැඩක් නැති වටන ඒ ටික ඇත්තටම තීරුවක් නැති ඉන්න මම ඒ ටික ගන්නෑ. මේ බකමුණ ඔබත් පොඩ්ඩක් පාඩු හිටපන්. මේ ඊට පස්සේ මචං බලමු මේ නිවුස් පැත්තවත් මොකුත් නෑනේ නේ. අර අතන තියෙනවා නම් අතන නෑ කියන්නේ මෙහෙත් නෑනේ නේ. බලමු මේම අකින්දියා. හරි බයිස් අපි කොහමරි ඉවෙන්ට් එකම කම්ප්ලීට් කරා. අපි දැන් බලමු අපි ගත්ත සෙට් එක බලමු. අපි ආපු ඉස්සෙල්ලාම මේකට ගිහිල්ලා ඉස්සෙල්ලාම දාගමු මෙන්න මේ මොකද්ද මේ? මේක. අයියෝ මෙයාර ගෝල්ඩ් රොයල් තිබ්බ එකද බා? අඩෝ ඊ රැවටිලා වාගේ විතර මේකට ගත්තේ. චි නෑ ඒක නෙවෙයි. අවුලක් නෑ දැන් මේක රාජකීය අනුමක් කරගන්න පුළුවන් මට ඕක. ඊට පස්සේ මේ මොකක්ද අඩා මේ? අයියෝ කවන්නේ රැවටුණා කියලා හිතාගෙන අය නෑ රැවටුනේ මම මේක ඇත්තට මේක වටිනවට මම වටිනින්ද ගත්තේ බ්‍රෝ. පිස්සුද ඊට පස්සේ මේක මචං අපේ ලූට් බොක්ස් එක ඒක නම් දා ගන්න ඕනේ මේකම දාගෙන ඉමු. ඊට පස්සේ මචං ඉමෝට් වලට ගියාම ඉමෝට් ගත්තේ නෑනේ බා. මේක ගත්තනේ. එව්වනම් වැඩක් නෑ. මේකද? අන්න මේක තමයි ඉමෝට් එක. පොඩ්ඩයි නා මේකට දාපන් මේකට. හරි ඉමෝට් එක. පේනව නඩෝ කැම්මක් බ්‍රෝ. කැම්මක් හරි ඊට පස්සේ මචං අපි යමු මේකට ගියා. ආයෙ මොනවද ගත්තේ? ඉමෝට් ටික බැලුවානේ. මේක. අඩෝ මගේ එතකොට මේ වාහනේ අයින් කරන්න වෙනවනේ. කවන්නේ මේක දාගමු. මේක බලමු. ඒක. ඒකත් අවුලක් නෑ ඒකත්. අපොල ගලවන් යන්න වගේ තියෙනවා. මේ වෙහිකල් බයික් එක ගඩේ. අඩේ මේකේ නිකම් මොකුත් නෑ බං. මේකක් තියෙනවනේ টොප් ස්පීඩ් එක හරි වැඩි. මේකම දාන් ගිමු නේ බං. ඔව් ඒක දාන් ගිමු. ඔච්චරයි නේද ගත්තේ. මේ ටික ඕපන් කරමුද බං? මේක නම් ඕපන් කරලා දන්නේ නෑ. මේ ටික ඕපන් කරමු. මචං වෙපන් වලට එක හරියන්නේ නෑ. කවුද බං උඹ මෝඩෙක් වගේ මේක දිහා බලන් ඉන්නේ? ඊව් ගොඩයා. හරි මේ ටික මම පස්සේ ඕපන් කරගන්නම්. අපරාධ මම අර ටිකත් ඕපන් කරේ කියලා මට දැන් හිතුණා. හරි බයි සිටිකේට මම අද වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉතින් ආදරේ මචං බලමු කෝල් කරලා සෙට් එකට